welcome to my YouTube channel. අද මම අපේ අක්කලා දෙන්න එක්ක ඇවිල්ලා තියෙන පොඩි ගේම් එකක් කරන්න. මේනේ හෂ්නි අක්කා අපි තුන් දෙනාම එකතු වෙලා ඉන්නේ අද පොඩි ගේම් එකක් කරන්න. මොකද්ද කරන්න කියලා ඔයා කියන්න බලන්න. අපි කරන්නේ අද අපේ කංග හෙන්න තියෙන ගේම් එකක්. බීරි ගේම් එකක්. ඒ කියන්නේ මේ හෙඩ්සෙට් එක ගහගෙන අපි වචන ටිකක් කියනවා. ඒ කියන්නේ මොකක් හරි දිග වාක්‍යයක් කියනවා. ඒ වාක්‍ය කිව්වට පස්සේ ඒක කියන්න ඕනේ අනිත් කෙනා. ඒ කියන්නේ දැන් මේ රොටේට් වෙලා ඒක කියනවා. එතකොට බලමු කොහොමද කට්ටිය ඒකට රියැක්ට් කරන්නේ. ඕකේ. සවුන්ඩ් අඩුවෙන් පොඩ්ඩක් අපි එතකොට බලමු හරි. මොනින් ගේම් එක ඔයා මට කියන්න නේද? ඔයා මට කියන්න මම මෙයාට කියන්න. මම චමෝදියකට. හරිනේ. හරි. එහෙනම් පටන් ගමු. සද්දේ වැඩි කරන්න. සද්ද වැඩියෙන් දාන්න. ඔව්. සයිලන්ට්. හදාගන්නේ. හායි. මේ දවල්ට බොනවද කෙනාවේ? දවල්ට මොනවද බඩ එන්නේ ගයි. ඔව් පොතක ලියාගන්න. ෆෝන් එකේ වීඩියෝ දාලා ඉන්නවා. මේ hina වෙන්නේ. මෙයා පොත බෙන්න මොකක් හරි කරන්න ඕනේ. එයාට එකක් කරනවද? අපි hina වෙන්නේ ඉන්නේ. මෙයා ඕරයි කඩේට hina වුනේ මම. ඒ කියන්නේ ගොඩක් hina ගියා. මම බොහොත ඇහෙන්නේ නැහැ. මොකද නැහැ. ඒකේ චුට්ටක් කතා හෙනද? ඔන්න අපි දැන් එහෙනම් පටන් ගන්න යන්නේ. 1 2 3 කොම්පැනි මීදී. මා කොම්පැනි මීදී. ඔත්පල වෙලා කොම්පැනි මීදී. ඊළඟ වත්තේ කොම්පැනි මීදී. උප්පත්තික වත්තේ අපේ වත්තේ. එයා ගෙදර. කොම්පැනි මීදී. මට තේරෙන්නේ කොම්පැනි මීදී. උපාලික වත්තේ උපාලික වත්තේ මේක වගේ වත්තේ. Music. කොම්පැනි මීදී. වත්තේ කල්ලක් තියෙනවද? නෑ වතු නෑ. වත්තේ නැහැ. කොම්පැනි මීදී. මොනවත් සේද වත්තේ? වතු ඔක්කොම වතු වල කිය. වත්තක් නැද්ද? වත්තයි කරා යමු. වත්තක් නෑ. නෑ. කොම්පැනි මීදී. මට තේරෙන්නේ. ඒක ටික කරනවා. ඊයේ හවස. ඊනාව. ඊයේ හවස. ඊයේ හවස. ඊළඟ කොම්පැනි වීදියේ බරණස් වල ඉසිපතනාරාමේ. මොකක්ද කියන්නේ? කොම්පැනි වීදියේ පඩගෙන ඒක වඩා කමාරුයි. කට අරලා කියන්නේ නෑ කොම්පැනි වීදියේ අනේ කියන්නකෝ කොම්පැනි වීදියේ හයිවේ එකේ ගෙදර පඩ. දෙනවාලුත් බේසා පිල්වෙච්ච ඇල්මේනියන් කලවලට දෙනවාලුත් බේස් කොම්පැනි වීදියේ මොනතරම් අසහනද තියෙන්නේ. ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. කොම්පැනි වීදියේ මෙහෙම කරලා බලන්න කොහෙද බං? ඈත. මේ කඩ ලොකු ඉන්න බෑ.
කොම්පඤ්ඤ වීදියේ ආ කොම්පඤ්ඤ වීදියේ කොම්පඤ්ඤ වීදියේ ඊයේ හවස කොම්පඤ්ඤ වීදියේ ඊයේ හවස හරස් වීදියේ හරස් වීදිය නෑ පොඩ්ඩක් හරස් වීදිය සිංහල නෑ නැවතුනා ගයිස් හරි කොම්පඤ්ඤ වීදියේ ඊයේ හවස හිනාව හිනාව අඬපන් ඊයේ හවස ඈ කොම්පඤ්ඤ වීදියේ ඊයේ හවස හිඟන්නා ඊයේ හවස ගිහින් ආවා මොකේද මතකේද දැන් හරියට කියන්නේ කොම්පඤ්ඤ වීදියේ ඊයේ හවස ඉන්දියාවේ ඉන්දියාවේ වාව් ප්ලේන් එකද ඊයේ හවස කොම්පඤ්ඤ වීදියේ ඊයේ හවස චූටි ළමයෙක් සූර්ය නමස්කාරය කොම්පඤ්ඤ වීදියේ ඊයේ හවස චූටි ළමයෙක් සූසන මොකද්ද මම ඒක දන්නේ නේ සූසම මොකද්ද නන්නයි නුඹ කටවල විතර මම කිය චූටි ළමයෙක් පිරිමි ළමයි උඹ කොහොමද ඒ ළමයි පිරිමි චූටි ළමයෙක් චූටි ළමයි එක්කෙනෙක් අපඩගෙන කොම්පඤ්ඤ වීදියේ ඊයේ හවස චූටි ළමයි පාර අයින පියාඹලා ගියා චූටි ළමයි පියාඹලා ගියා පාර අයිනේ චූටි ළමයි එක්කෙනෙක් චූටි ළමයි එක්කෙනෙක් ඊට පස්සේ දාන්න පාර අයිනේ පාරේ අයිනේ අයිනේ පාර අයිනේ දාලා ගිහින්නේ තාර තාර දාලා දාලා ගිහින්නේ පාර අයිනේ දාලා ගිහින්නේ දාලා ඇවිල්ලා ගිහිල්ලා කොම්පඤ්ඤ වීදියේ ඊයේ හවස එක ළමෙක් චූටි ළමෙක් දාලා ගිහිල්ලා අම්මෝ හරි දැන් කවුද මෙයාට දෙන්න කවුද කියන්නේ උඹ කියන්නේ නේ ඔව් මම ආඩනේ මගේ වචන තේරෙනවා උඹ ඒක තමයි කිව්ව කරන්න නැතුව අරගෙන වැඩේ කියන්නේ ඉතින් මේ මොන වත්තද? පිදුරු වත්තේ? මොකද? තේරෙන්නේ නැහැ.
බින්චු බින්චු බින්දුව මඤ්ඤො කොත්තේ බින්තොට මඤ්ඤො කොත්තේ බින්තොට මඤ්ඤො කොත්තේ මොකද්ද මඤ්ඤො කොත්තේ ඈ මඤ්ඤො කොත්තේ මඤ්ඤො කොත්තේ බින්තොට වත්තේ මඤ්ඤො කොත්තේ බින්තොට වත්තේ මඤ්ඤො කොත්තේ මඤ්ඤො කොත්තේ ඈ මඤ්ඤො කොත්තේ මඤ්ඤො කොත්තේ ආයි කියන්න මඤ්ඤො කොත්තේ බින්තොට ඉන්දටක් ගන්නවා මේ. මේ බින්තොටට බින්නුල්ලු මඤ්ඤො කොත්තේ බින්තොට වත්ත මඤ්ඤො කොත්තේ ඈ මඤ්ඤො කොත්තේ මොන වත්තේද මඤ්ඤො කොත්තේ මණකොඩ වත්තේ මඤ්ඤො කොත්තේ මඤ්ඤො කොත්තේ මට ඇහෙන්නේ බින්තොට වත්තේ නේ මඤ්ඤො කොත්තේ මඤ්ඤො කොත්තේ මඤ්ඤොක්ක වත්තේ මඤ්ඤොක්ක වත්තේ මඤ්ඤො කොත්තේ ආයිනේ අයියා උඹ තිගැල්ල පෙන්නන්න මොකද යාට? පේනවා. වකි බයිසිකලේ තවුමට උඹ කට වේනා දැන් ඉතින්. ගියා මාළු ගන්න මඤ්ඤොක්ක වත්තේ අයියා පාරයිනේ අයි කියන මඤ්ඤොක්ක වත්තේ අයියා තවුමට ගියා මාළු ගන්න දැන් ඊළඟ මගේ ඉංග්‍රීසි කටහඬෙන් අහන්න යන්නකො 1 2 3 අයන් හරි. මහාපාරේ කියන්න ඕනේ කියන්නේ වචනේ ටේනර්. තවුමට යන්න කන්ටේනර්. කන්ටේනර්. කිරි ගේන්න කන්ටේනර්. කන්ටේනර්. ටිනර් ටිනර් ගේන්න කන්ටේනර්. කන්ටේනර්. ටිංකිරි ගේන්න ටිංකිරි මේකට ටිකිර දාන්න කිරිදා. කන්ටේනර්. කන්ටේනර්. කිරි කන්ටේනර්. කලගෙඩි ගේන්න කාලෙකටි කාලක කන්ටේනර්. මහපාර. කඩේට කඩේට ගියා ඔව් මහාපාරේ කන්ටේනර් පෙසෙල් නෑ ගාන විතරයි කන්ටේනර් කන්ටේනර් කොන්ගල් මොකද? කණි තබන් ගාල. කන්ටේනර් කන්ටේනර් අන්තිමට ඇහෙනවද කන්ටේනර් කන්ටේනර්. කන්ටේනර් මහා ගොඩක් පෙරලිලා වැටිලා. පෙරලිලා වැටිලා. පෙරලිලා වැටිලා. පෙරලිලා වැටිලා පෙරලිලා වැටිලා. පෙරලිලා වැටිලා. මට ආයි කියන්න මොනවද තවුමට ගියා කන්ටේනර් තවුමට ගියේ නෑ බං කන්ටේනර්. මහපාරේ කන්ටේනර්. මහාපාරේ කන්ටේනර් මහ ගොඩක්. මහ ගොඩක්. මහා ගොඩක් පෙරලිලා වැටිලා. පෙරිල්ලා වැටිලා. පෙරිල්ලා වැටිලා අද කිය. කියන්න තව තියෙනවද? කියන්න මහාපාරේ කන්ටේනර් මහා ගොඩක් වැටිලා
මට හිතන්න තමයි. Guys, අපි කරා. ඔයාලගේ comments දාන්න. සද්ද අඩු කරලා. කණු මිරිම ඒක නම් කණු මිරිම.